Hello everyone. Welcome to English with Range YouTube channel. ඉතින් ඔයාලව ආදරෙන් English with Range YouTube channel එකට පිළිගන්නවා. ඉතින් ඕනම භාෂාවක් ඉගෙන ගනිද්දී එහි හෝඩියේ ඉඳලම ඉගෙන ගන්න එක ගොඩාක් වැදගත් වෙනවා. ඒ භාෂාව හොඳින් ඉගෙන ගන්න. හොඳින් අධ්‍යාපනය ලබන්න. ඉතින් සිංහල භාෂාවට වගේම ඉංග්‍රීසි භාෂාවටත් හෝඩියක් තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ English alphabet එක කියලා. ඉතින් ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකේ ඉඳලා ඉගෙන ගන්න එක වැදගත් වෙනවා ඉංග්‍රීසි ඉගෙන ගනිද්දී. ඉංග්‍රීසි හොඩි අකුරු කීයක් තියෙනවද? අකුරු තියෙනවා 26ක්. 26 letters. letter එකක් කියනවා අකුරකට, letters කියනවා අකුරු ගොඩකට. letter කියලා කියනවා ලියුමටත්, ඒ වගේම අකුරටත් කියනවා letter කියලා. letters කියනවා plural බහුවචනෙන් අකුරු වලට. ඉතින් මේ ඉංග්‍රීසි අකුරු 26ක සමන්විත ඉංග්‍රීසි හෝඩිය ඉගෙන ගැනීම වැදගත් වෙනවා. ඉංග්‍රීසි ඉගෙන ගන්න කෙනෙකුට මූල ආරම්භයේ සිටින ඉංග්‍රීසි ඉගෙන ගන්න චූටි බබෙකුට. ඒ වගේම වෙනත් ඕනෑම කෙනෙකුට. හරි. මම මේ වීඩියෝ මාලාවක් කරා ඔයාලට ඉංග්‍රීසි අකුරු 26ම ලියන විදිය කියලා දෙනවා. මම මේ වීඩියෝ එකෙන් නම් ඔයාලට කොහොමද කැපිටල් A අකුරත් සිම්පල් A අකුරත් ලියන්න කියලා දෙනවා. අපි කැපිටල් අකුරු වලට මේ අකුරු 26ක් තියෙකෝනේ ඉංග්‍රීසි හෝඩියේ තියෙන අකුරු 26 කැපිටල් සිම්පල් කියලා වර්ග දෙකකට අපිට බෙදන්න පුළුවන්. ඒ තමයි ලොකු අකුරු පොඩි අකුරු කියලා. ඉතින් ලොකු අකුරු වලට අපි කියනවා capital letters. එහෙම නැත්නම් upper case letters කියලාත් කියනවා. big letters කියලාත් කියනවා. ඒ වගේම පොඩි අකුරු වලට කියනවා simple letters කියලා කියනවා, small letters කියලා කියනවා, lower case letters කියලාත් කියනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් ගොඩක් මුදලට භාවිතා කරනවා capital letters, simple letters කියලා ලොකු අකුරු පොඩි අකුරු නේද? එහෙනම් මේ අකුරු 26ටම capital letters, simple letters ඒ කියන්නේ ලොකු අකුරකුයි පොඩි අකුරකුයි තියෙනවා. නේද? අපි ඒක අක්කයි නංගි නැත්නම් අයියා මල්ලි කියලා ගමුකනේ. ලොකු එක්කෙනයි පොඩි එක්කෙනයි, ලොකු එක්කෙනයි පොඩි එක්කෙනයි ඉන්නවා. හැම අකුරකටම පොඩි එක්කෙනෙක් ඉනයි. පොඩි එක්කෙනාට ලොකු එක්කෙනෙකුත් ඉන්නවා. ඒ විදිහට මතක තියාගමු චුටි බබාලා. ඉතින් අපි මේ වීඩියෝ මාලාවක් කරා මම සූදානම් කරලා තියෙනවා ඔයාලට ඒ අකුරේ ඉඳන් Z අකුර දක්වා කොහොමද හරියාකාරව ඩබල් රූල් බුක් එකක ලියන්නේ කියලා. ඉතින් ඔයාලා මගේ channel එකත් එක්ක රැඳී සිටියත් ඔයාලට පුළුවන් ඒ අකුරේ ඉඳලා Z අකුර දක්වා කොහොමද ඩබල් රූල් බුක් එකක ලියන්නේ කියලා ඉගෙන ගන්න. ඉතින් රැඳී සිටින මගේ channel එකත් එක්ක මුලින්ම අපි බලමු capital මේ වීඩියෝ එකෙන් අපි බලමු capital A අකුරත් simple A අකුරත් ලියන්නේ කොහොමද කියලා. අපි මේ ලියන්න යන්නේ